අපි අද සිට ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙනවා මේ ෆෝත් ෆ්ලෝ කියන චැනල් එක හරහා අපි දැනට හුඟක් අය අපි යම් යම් දේවල් ගැන කරුණු දැනගන්නේ පොත්වල තියෙන ඒ වගේ. එතකොට පොත්වල තියෙන ඒවා අපි කියවලා ඒක තුල තමයි අපි සාරාංශගත වෙලා ඉන්නේ. නමුත් පොතේ මේ කවුද ලිව්වේ කියලා ගත්තාම දැන් අපි දැන් ඔය ඉතිහාසය ගැන විශේෂයෙන්ම හදාරනකොට අපි හිතාගෙන ඉන්නේ අපි මේ දන්න ඉතිහාසය හරි කියලා. දැන් විශේෂයෙන්ම ලංකාවේ ඉතිහාසය ගැන අපි ගත්තොත් අපි හිතාගෙන ඉන්නේ අපේ ඉතිහාසය තියෙන්නේ මහා වංශය කියලා. ඒතකොට මහා වංශයේ තියෙන කරුණු ටික තමයි අපි ඉගෙන ගන්න පාසල් අධ්‍යාපනයටත්. ඉතින් දැන් මේක මහා වංශය මේ මම හිතන්නේ අර මොකද්ද අපි ගන්නේ මහා වංශයත් අර ත්‍රිපිටකයේ වගේම චූලවංශ මහත්තයා මේ මොකද්ද අර ඒකට කියන්නේ දැන් මේ මොනවාද අර ඉතිහාසයේ තියෙන ඒවා ගොනු කරපුවම අපි නමක් කියන්නේ මොකද්ද? දැන් ඒකට දැන් කියන්නේ මහා වංශ මට ඒක අමතක වුණා. දැන් ත්‍රිපිටකයත් මේ කොහොම වුණත් නෑ මොකක්ද ඒකට නමක් කියනවනේ නේද? මේ ජාතික වස්තු. එහෙමද? ජාතික වස්තුවක් කර මොකක් හරි එහෙම මොකක් හරි නමක් තියෙනව නේද මහා වංශය? ඒවා වෙනස් කරන්න බෑ, විවේචනය කරන්න බෑ. මොන හරි ඔකට නම් දාලා තියෙනවනේ. මට මතක නැහැ හටි අපි පස්සේ මතක් වුණාකෝ ජාතික වස්තු හරි මොකක් හරි ජාතික උරුම නේද? ජාතික උරුම ජාතික උරුමයක් කරා නේද ඔය මහා වංශය? කරලා තියෙනවා. නමුත් ඒක බෞද්ධයන්ට පිළිගන්න බෑ. ඔව් නෑ මම කියන්නේ ආණ්ඩුවෙන් ඔය මේ ජාතික වස්තු හරි මොන හරි කරපුවා ඒවා ගැන කතා කරන්න බෑනේ. දැන් ත්‍රිපිටකයේ ජාතික වස්තුවක් කරලානේ තියෙන්නේ. ඒතකොට දැන් මම කියන්නේ අපි දැන් මේ හුඟක් මේ දැනුම ගන්නේ මේ මහා වංශයෙන්නේ. පාලි මහා වංශයෙන්. ඔව් මහා වංශයෙන් ගත්තාම අපි මහා වංශයේ තියෙන එක තමයි අපි ඇත්තක් කියලා ගන්නෙ. ඉතින් අපි අද ඉඳලා මේ උත්සාහවන්ත වෙනවා දැන් මේ මහා වංශයේ තියෙනව ඔක්කොම ඇත්තද? ත්‍රිපිටකයේ තියෙනව ඔක්කොම ඇත්තද? මේ බුදුහාමුදුරුවෝ ගැන කියලා තියෙනව ඔක්කොම ඇත්තද කියලා අපි මුලින්ම දැන් අපි මේ නිවන ගැන හොයාගෙන යන පිරිසක්නේ. එතකොට අපි නිවන ගැන හොයාගෙන යනකොට අපි මේ අපි දැනට මේ භාවිතා කරන ඔය අපිට පොතපතෙන් හාමුදුරුවරුන්ගෙන් ගිහි අයගෙන් අපිට මේ නිවන ගැන කියලා දෙන කතාව ඇත්තද කියලා අපි එක පැත්තකින් අධ්‍යයනය කරන්න උත්සාහවන්ත වෙනවා. අනිත් එක තමයි අපි පොඩි උත්සාහයක් දරනවා ඔය මහා වංශයේ තුල තියෙන අපේ ඉතිහාසය ඇත්තටම ඇත්තද කියලා. ඉතින් අපි මේකට මේ අපේ මතයම කියන්න ඕනේ. නමුත් මේක අහන බලන අයට මේ පිළිබඳව ගවේෂණය කරන්න දැන් අපිට කියන්නේ අපේ ඉතිහාසයේ අවුරුදු 2500යි කියලානේ මහා වංශය කියන්නේ නේ චුලවංශ මහත්තයා. ඉතිහාසයේ 2500යි. එතකොට දැන් අපිට මහා වංශය කිව්වට අපිට 2500යි කියලා. නමුත් අපේ බලංගොඩ මානවයා ගැන කියනකොට අපි අවුරුදු 38000ක් 40000ක් විතර ඈතට යනව නේද? බලංගොඩ මානවයා ගැන අපි කතාව යනවා. නමුත් ලෝක ඉතිහාසයෙන් මානව කතාව එනකට බයිබලයේදී වෙන ආගමික පොත්වලින් එනකට අවුරුදු 5500ක් විතර තමයි එන්නේ. ඉතින් ඒ කාලේ පාහතරෙන් ගමන් කරපු මානවයා පස්සගාත් දෙක විතරක් ඇවිදීමට යොදලා ඉස්සරහගාත් දෙක වෙන වැඩවලට යොදා ගන්න ගත්ත තැන ඉඳලා මානසික ඉතිහාසය ආරම්භ වෙනවා කියලා පිළිගැනීම ලෝකේ තියෙනවා. ඉතින් අපිත් ඒක පිළිගත්තට කමන්නේ. ඒ කියන්නේ අපි දැන් අපි මේ මහා වංශයට අනුව අපි සාකච්ඡා කළාට මේ අපි එන්නේ විජේගෙන් අවුරුදු 2500යි අපි එන්නේ විජේගෙන් කියලානේ අපිට දැන් මේ තියෙන කතාව. නමුත් අපිට ලිඛිත සාක්ෂි නැති වුණාට මේ රාවණා ඉතිහාසයක් ගැන අපි කතා කරනවා. ඒක දැන් තියෙනවා අවුරුදු 4500. එතකොට බලංගොඩ මානවයා ගැන අධ්‍යයනය කරනකොට මම හිතන්නේ සෑහෙන වර්ෂ ගණනක්
ඔය මේ ශිරාන්තරණිකල මහත්තයලා එහෙම ඉතිහාසය ගැන කතා කරනකොට මම හිතන්නේ අවුරුදු 38000ක විතර තියෙනවා. ඒ තියෙනවා. කියන්නේ මේ දරණියගල දෙපළ ශිරාන්තරණියගල තා එයාගේ පියා මහයිලිය තැන්න. ඒ කියන්නේ අද හෝටන් තැන්න. එතන පරීක්ෂණයක් කළා. කරලා ඒගොල්ලෝ පොසිල ඇමරිකාවට බ්‍රිතාන්‍යයට කැනඩාව සහ ඉන්දියාව වැනි රටවලට යව්වා. යව්වාම ඒවයින් කියනවා මේවා සමහර රටවල් කියනවා අවුරුදු 10000ක් පැරණි කියලා. තව රටවල් කියනවා 14000ක් පැරණි කියලා. ඇයි සිංහල මිනිහා මේක පිළිගන්නේ නැත්තේ? මෙච්චර හොඳ කතාවක් අපිට පටන් ගන්න පුළුවන් කම තිබෙද්දි අපි අර සිංහයාගේ ගෑණිගේ සම්බන්ධයෙන් අප සිංහල ජාතිය බිහුණයි කියලා කියනවා. අන්න එතන නවත්තන්න ඕනේ. මේක ගැතුවේ කවුද? මේ වගේ මේක අසභ්‍ය කතාවක්. මේක අසභ්‍ය අපේ හාමුදුරුවෝ විශේෂයෙන්ම මේ කතාව කියන්න හොඳ නෑ. හැබැයි හාමුදුරුවනේ මේ ඊයේ පෙරේද වෙනකන් අපේ හාමුදුරුවෝ මේ විලිලැජ්ජ නැති කතාව කිව්වා අපේ ඇඟේ සිංහලයේ තියෙනවා කියලා. අපි දැන් නවත්තලා තියෙන්නේ. දැන් හාමුදුරුවෝ කියන්නේ නෑ. අන්න ඒක තමයි දැන් අපි මේක ඉස්මතු කර ගන්න ඕනේ ඔතන ඉඳලා. අපි ඔතන ඉඳලා තමයි මේක ඉස්මතු කර ගන්න ඕනේ. ඒ කියන්නේ දැන් මම ඇත්තටම මේ උත්සාහ කරන්නේ දැන් අපි අපරාධකාරයෝ කියලා තියෙනවනේ. දැන් මට හිතන එකක් තමයි දැන් මම ලොකු ගවේෂණය කරලා තියෙනවා මේ ඉතිහාසය නිවන ගැන. නමුත් එතකොට සමහර වෙලාවල්දී තේරෙනවා අපි මේ බොරු මිත්‍යා මත තාමත් කරේ තියාගෙන මේක ඉස්සරහට යනවා. අපි මේක මේ අර මේ අපේ සංස්කෘතියට මේක ගැටලුවක් වෙයි. අපේ සදාචාරයට ගැටලුවක් වෙයි. එතකොට අපේ ආගමට ගැටලුවක් වෙයි. ඉතින් ඔය තියෙන එකම අපි හොම පවත්වාගෙන යන් මොකටද අපි ඔබ ඕනවට වැඩිය හාරා උස්සන්නේ කියලා මතයක් ගොඩ නැගෙනවනේ. දැන් අපි බෝධිසත්ව වරයා ගැන ගන්නකොට අපි කියනවනේ ඉපදුන දවසේ ඇවිද්දා. මම කියනවා ඇහෙනවද ඔබතුමාට? ඔව් ඇහෙනවා. මම අපි ඉපදුන බුදුහාමුදුරුවන්ගේ බෝධිසත්ව කාලේ ඉපදුන දවසේ ඇවිද්දා. ඉපදුන දවසේ කතා කළා. රියන් 80යි නේද? එතකොට අහසින් ගියා. දැන් මේවා කියනකොට දැන් ඇත්තටම සමහරෙකුට හිතෙන්න පුළුවන් ඒව එහෙම තිබුණාවයි අපිට නිවන් දකින්න ඕව ඕනේ නෑනේ කියන අදහසක් එනවා. නමුත් මට හිතෙන එකක් තමයි අපි මේ මිත්‍යා මතවල ඉන්නකොට අපි හිතනවා මේ නිවන කියන එක මැජික් එකක් කියලා. ඒතකොට මේ නිවන කියන එක මැජික් එකක් නොවන බව ඔප්පු කරන්න නම් මේ මැජික් බුදුහාමුදුරුවෝ අපේ මනසින් අයින් වෙලා මේ බුදුහාමුදුරුවෝ අවබෝධ කරලා දේශනා කරපු නිවන මොකක්ද කියන එක අපි ඉස්මතු කරලා ගන්න ඕනේ. දැන් මේක ඉස්මතු කරලා ගන්න බැරි අර අපේ අර අපි කියනනේ හනමිටි අදහස් කියලා. අපි මේවට අත ගහන්න බයයි. දැන් රියන් 80ක් කියලා කියනකොට සාමාන්‍යයෙන් රියනක් කියන්නේ අඩි 1මාරක්නේ. එතකොට අවම වශයෙන් මේ බුදුහාමුදුරුවෝ මේ පොල් ගහක් විතර උස වෙන්න ඉපේ. පොල් ගස් දෙකක් විතර උස වෙන්න. අඩි 120ක් විතර. අඩි 120ක් නේ. එතකොට අඩි 120ක් කියන්නේ පොල් ගස් දෙකක්නේ. එතකොට අපි පාත්‍රේ අරන් යනකොට අපේ පාත්‍රයේ තියෙන ඉන ගාවටනේ. එතකොට අඩි 6යිනේ අපි. එතකොට අඩි 6ක අපේ අඩි 3ක් උසෙන්නේ පාත්‍රයේ තියෙන්නේ. එතකොට අඩි 120ක් නම් බුදුහාමුදුරන්ගේ පාත්‍රයේ තියෙන්නේ අඩි 60ක් උඩි. එතකොට අම්මලා 120ක් නෑනේ. සාමාන්‍යයෙන් ඉතින් දාන බෙදෙන අම්ම කෙනෙක්ගේ අඩි 6යි 7යි නුස. එතකොට ඒ අම්මත් ඉනිමගක් තියාගෙන ඉන්න ඕනේ බුදුහාමුදුරුවෝ එනකොට දාන බෙදන්න. ඉතින් මේ වගේව අදටත් විශ්වාස කරන නිසා අපට සත්‍ය දකින්නේ නැහැ. ඉතින් මට ඇති වුණ අදහසක් තමයි අපි මේ සත්‍ය දැනගෙන මේ සත්‍ය ප්‍රකාශ කරන්නේ නැත්නම් අපි අපරාධකාරයෝ කියලා මට දැනෙනවා. ඉතින් ඒ නිසා මම අද දවසේ මේ කැඳවා ගත්තේ අපේ මේ ෆෝර්ත් ෆ්ලෝ කියන channel එකේ පළවෙනි සාකච්ඡාවට අපිට මේ වැළලුණු ඉතිහාසය පිළිබඳව සෑහෙන කාලයක් විශ්වවිද්‍යාලවල දැන් අධ්‍යයනය කරන අය දන්නේ චූලවංශ මහත්තයා පොතේ දැනුමක්නේ. දැන් ඔබතුමා එහෙම පොතේ දැනුමෙන් ඔබට ගිහිල්ලා මේක අධ්‍යයනය කරලා
මේ අධ්‍යයනය කරලා මේ දැනට මම හිතන්නේ පොත් 20ක් ඊටත් වැඩිය ලියලා තියෙනවානේ. 20කට වැඩිය ලියලා තියෙනවා මම හිතන්නේ 20ක් විතර මුද්‍රණය කරලා. මුද්‍රණ දැන් අන්ත ගෙදර එකක්වත් නැහැ. ඒක තමයි ඇත්ත තත්ත්වය. ඇත්ත තත්ත්වය. ඉතින් අපි මේ ඉන්නේ පොත් ගහන අය ඒගොල්ලෝ ලාභ ගන්නවද නැද්ද කියලා මන් දන්නේ නැහැ. පොත් පළ කිරීම ගැන මම සතුටු වෙනවා. ඔව් ඒක හරියි. එතකොට දැන් පොත් පළ කරන්නේ නැහනේ. ඔව්. පොත් පළ කරනවා අඩුයි. ඒ ප්‍රකාශකව වැටිලා. ඔව්. ඒ කියන්නේ කොරෝනාව එක්ක වැටුණානේ. වැටුණා. ඒ වැටුණු හින්දා අපිත් වැටලා ඉන්නේ. ඒක හරියි. ඉතින් අපි මෙන්න මේක පටන් ගමු දහම්දුරනේ. නෑ මම කියන්නේ මෙහෙම දැන් අපි දැන් මේක දැන් පොත් ලියන කාලය දැන් අවසන් වෙලා තියෙන්නේ. ඔව්. දැන් මිනිසුන්ට පොත් කියවන්න වෙලාවකුත් නැහැ. ඉතින් ඒ නිසා අපි අද ඉඳලා මේ උත්සාහ කරන්නේ දැන් චූලවංශ මහත්තයාත් එක්ක අපි සාකච්ඡා කිහිපයක් කරනවා. දැන් මේ විදිහේ ඉතිහාසය ගැන කතා කරන බුදුදහම ගැන කතා කරන විශාල විද්වතුන් පිරිසක් ඉන්නවා. හැබැයි ඒ බොහෝ අයට පොතේ දැනුමෙන් ඔබට ගියපු ඒගොල්ලෝ එක්ක ගවේෂණාත්මක අධ්‍යයනයකින් උකහාගත්ත දේවල් තියෙනවා. දැන් උදාහරණයක් ඇසෙට මහා වංශයේ තියෙන්නේ අපි සිංහෙකුයි කාන්තාවකුයි සංවාසයේ යෙදিলাනේ සිංහලයා බිහුණයි කියලා කියන්නේ. ඉතින් මේ නිසා දැන් අපි ඊට වඩා ඔබට මේක හිතන්න එහෙම සිංහෙකුයි කාන්තාවකුයි සංවාසයේ දුනහම මනුස්ස පැටව බිහි වෙනවද කියලා තාක්ෂණයක් නැහැනේ ලෝකේ. එහෙම ඥාන තාක්ෂණයක් නැහැනේ. නමුත් ඒ ඥාන තාක්ෂණයක් නැති වුණාට මිනිස්සු ඒව අදටත් විශ්වාස කරනවා. අර මම මුලින් කියවපු මේ කාරණා නිසා අපේ සාහිත්‍යයට අපේ සංස්කෘතියට අපේ ආගමට මොකක් හරි හානියක් වෙයි කියලා අර මිත්‍යා මතවලම ඉන්නවා. ඉතින් අද ලෝකයේ දියුණු තාක්ෂණය තුළ තාමත් විශ්වාස කරනවනේ ලෝකයේ මැව්වේ දෙවියන් වහන්සේ කියලා. නමුත් ඒකට විරුද්ධව අදහස් යන්නේ නැත්තේ අද ලෝක ව්‍යාප්ත ආගම් අතර වැඩිපුරම අනුගාමිකයෝ ඉන්නේ ක්‍රිස්තියානි කතෝලික දහම තුලනේ. ඒතකොට ක්‍රිස්තියානි කතෝලික දහම් තුල තමයි මේ නිර්මාණවාදය පිළිගන්නේ. එතකොට ඒ නිර්මාණවාදයෙන් ඔබට ගිහිල්ලා නූතන විද්‍යාවෙන් හොයාගත්තත් ඒව ගැන කතා කරන්න මිනිස්සු බයයි. අර ආගමික සම්ප්‍රදාය තුල ඉන්න නිසා දැන් මට දැනෙන එක තමයි අපි මේ දැක්ක ඉතිහාසය. මේ සත්‍ය දැකලා සත්‍ය ලෝකයට කියන්නේ නැත්නම් අපි අපරාධකාරයෝ කියලා තමයි මට හිතෙන්නේ. ඉතින් ඒ නිසා මම අද චූලවංශ මහත්තයාට ආරාධනා කළේ අපිත් එක්ක මේ පළවෙනි සාකච්ඡාවට මම චූලවංශ මහත්තයා ගැන කියවලා තියෙනවා. චූලවංශ මහත්තයාගේ වීඩියෝස් එහෙම මම දැන් හුඟක් කාලයකට පෙර බලලා තියෙනවා. ඉතින් කොහොම හරි හම්බෙන් හරි අපි දැන් සම්මුඛ වෙලා අපිට පුළුවන් විදිහට මේ අපි මේක කොහේ හරි අපි මේ විශ්වයට ආපු ඩියුටි එකක් තියෙනවා චූලවංශ මහත්තයා. එතකොට ඒ ඩියුටි එක දැන් මගේ උත්සාහය පිරිනුවම් පාන්නනේ. එතකොට පිරිනුවම් පාන්න බැරුණොත් මම මැරෙයිනේ. එතකොට මැරෙන්න හරි පිරිනුවම් පාන්න හරි ප්‍රථම අපි මේ විශ්වයට ආපු මොකක් හරි කාර්යයක් තියෙනවානේ. ඒ කාර්යය අපි ඉටු කරන්න ඕනේ. ඉතින් මේක හැබැයි අපි මේ කතා කරන එක ලංකාවේ ජනගහනයෙන් 99.99%ක්ම පිළිගන්නේ. ඒ පිළිගන්නේ නැති වෙන්න හේතුව තමයි මේ බුදුහාමුදුරුවෝ බෙදලා තියෙනවා මේ සත්‍ය තේරුම් ගන්න පුළුවන් වෙන්නේ පොඩි කොටසයි. අර උග්ගටිතඤ්ඤ විපටිතඤ්ඤ නෙය්‍ය පදපරම කියලා බෙදනවානේ. එතකොට පදපරමයෝ තමයි හුඟක් ඉන්නේ. ඒගොල්ලන්ට අනුසෝතගාමී කියන්නේ. ඒගොල්ලෝ පොතේ තියෙන එකමයි. කවුරු හරි කියපු එක විතරයි පිළිගන්නේ. තර්කයට දාන්නේ නැහනේ. ඉතින් ඒ කියන්නේ දැන් සිංහෙකුයි කාන්තාවකුයි මේ සංවාසිතලා ළමයි බිහි වෙන්නේ නැහැයි කියන කතාව ඒක නූතන විද්‍යාවෙන්වත් ඥාන විද්‍යාවේ මොකෙන්වත් උපුන්න නැතුණාට අද තාමත් විශ්වාස කරනවානේ. පෙළ පොතටත් දාලා තියෙනවානේ. ඉතින් ඒ නිසා මම අද ආරාධනා කළේ සාහිත්‍ය ශූරි ආචාර්ය PST චූලවංශ මහත්මයාට අපි අද ඉඳලා අපි මේ වගේ ඔය මේ වීඩියෝ පටි කිහිපයකින් දැන් මට පහසුකම් නැහැ දැන් වෙන කවුරුවකුත් නැහැ දැන් මේ තාක්ෂණය නැහැ දැන් මම පිටිපස්සේ ඉඳලා අහන ඔබතුමාගේ රූපය විතරයි මේකේ පේන්නේ වෙන කැමරා සරුව මේ නැහැ මේ අතේ තියෙන ෆෝන් එකක් මේකින් අපි දෙන්න දැන් මේ වැඩේ කරන්නේ ඉතින් ඉදිරි අනාගතයේදී අපිට තාක්ෂණික ආධාර උපකාර ලැබුණොත් අපි මේක ක්‍රමවත්ව ගෙනියමු. ඉතින් මම මේ channel එකට මේ fourth floor කියලා තමයි දැම්මේ.
හොඳයි ඒක හොඳයි. හතරවෙනි තට්ටුව. හතරවෙනි තට්ටුව. හතරවෙනි තට්ටුව කියන්නේ අපරාධකාරයෝනේ. හ්ම්. දැන් මම දකින්නෙම මම මේ අපරාධයක් කරලා තියෙන්නේ කියලා. ඒ මම චූදිතයෙක්, ඔබතුමා චූදිතයෙක්. නමුත් අපි දෙන්නටම මේ මූණ පෙන්න ගන්න බෑ මේ තියෙන තාක්ෂණික දුර්වලතාවය නිසා. ඒ නිසා මේ අපරාධයෙන් අපි නිදහස් වෙන්න ඕනේ. ඉතින් ඒ නිසා මම අද ඉස්සල්ලාම මාතෘකාවක් ලෙස ගන්න ඕනේ අපි දැන් මම ඉස්සල්ලාම අපි ගන්න මේ නිවන් මාර්ගය. ඊට පස්සේ අපි ලංකා ඉතිහාසය ගැන. මේ දෙකම දෙපැත්තකට යන්නේ. හැබැයි මේක දෙපැත්ත කරන පීලි දෙකක් වුණාට ලංකා ඉතිහාසයේ වැරදුන තැනත් බුද්ධ ඉතිහාසයේ වැරදුන තැනත් දෙකම එක තැනකදී කොහේ හරි ජොයින්ට් වුනහම තමයි අපට සත්‍ය අවබෝධ කරගෙන නිවන් දකින්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ නිසා දැන් අපිට මේ බුදුහාමුදුරුවෝ ගැන ඇත්තටම මේ මැජික් ඉතිහාසයක් දීලා තියෙන්නේ. ඉතින් මට දැක්ක එකක් තමයි චුලවංශ මහත්තයා දැන් දැන් මේ බුදුහාමුදුරුවෝ අර නියත විවරණ ගත්තයි කියනවනේ. ඔය නියත විවරණ ගත්තයි කියන එක ඔය කියන්නේ දීපංකර බුදුහාමුදුරුවන්ගෙන් නියත විවරණ ගත්ත එහෙම කතාවක් තියෙනවනේ. දැන් මට ඉස්සල්ලාම අපි දන්න කතාව විස්තර කරලා ඒ දන්න කතාව විස්තර කරගෙන අපි ගවේෂණය කරලා බලමු මේව ඇත්තටම මේ පොළොව තලය තුල වෙන්න පුළුවන්ද කියලා. ඇත්තටම මොකද්ද ඔය නියත විවරණ ගත්තයි කියන කතාව මට ටිකක් සාරාංශ කරලා කියන්නකෝ. මම නම් ඇත්ත වශයෙන්ම දැන් පිළිගන්නවා නම් බුදුවරු 4 දෙනෙක් ගැන ඒගොල්ලෝ මේ අවුරුදු කීපයක සමහර විට 200කට අඩු වෙන්න පුළුවන්. ඒක තමයි පිළිගන්න වෙන්නේ. අනිත් 24 ජෛන නාතවරු 24ක් ඉන්දියානු ඉතිහාසයේ ඉන්නවා. ජෛන නාතවරු 24න් 24 වෙනි ජෛන නාතවරයා ඝාතනය කරනවා පර්සියානු චරපෘතයන් ඉතින්. ඒක අපේ පොත්වලට එන්න ඕනේ. ඔව් නෑ මං කියන්නේ ඒව තාම ඇවිල්ලා නෑනේ. දැන් මම මේ හදන්නේ ඒ වැරදිච්ච ටික අපි සාකච්ඡා කරලා මේ හරි දේ සමාජගත කිරීමට දරන උත්සාහයක්නේ. එතකොට මං කියන්නේ මේක අපි අර ක්‍රමානුකූලව යනකොට ඉස්සරලා මට කියන්නකො මේ දීපංකර බුදුහාමුදුරුවන්ගේ කතාව නියත විවරණ ගත්තයි කියන එකේ ඔබතුමා දැනට දන්න කතාව කියලා ඉන්නකො. කියනවා දීපංකර බුදුරජාණන් වහන්සේ වෙනකට සුමේද තාපසතුමා ඒ පාරවල් හදන්න එයා සහභාගී වෙලා තියෙනවා. මේගොල්ලෝ වඩිනකට ඒ පාරවල් සමතලා කරලා දෙන්න. එතකොට දැන් ඔය කියනවානේ දැන් මේ සුමේද තාපසයා උඩින්ලු ගියේ. එහෙම කතාවක් නේ තියෙන්නේ. මෙයා උඩින් යනකොට මේකේ මං අර AI තාක්ෂණයට දාලා පොඩ්ඩක් මේ ගැන තොරතුරු හොයනකොට කියනවා දැන් ඒ සුමේ ගන්න දීපංකර බුදුහාමුදුරුවෝ රහතන් වහන්සේලා ලක්ෂ 4ක් එක්ක. දැන් හිතන්නකො දැන් මේ ලක්ෂ 4ක් එක්කනේ දැන් මේ පයින් වඩින්නේ. එතකොට තමයිලු මෙයා දැකලා අර මඩවලක් දැකලා ඒ මඩවලෙන් මෙයා මේ උගෙඩ වෙන්නනේ මේ බිම නිදාගත්ත කතාව නේද කියන්නේ. ඔව් ඒ කියන්නේ බිම නිදාගත්තා එයාගේ පිට උඩින් වඩින්න කියලා. ඔව්. පෙළලා. එතකොට ඔය ලක්ෂ 4ක් වැඩියනම් මේ මනුස්සයා ඉතුරු වෙන්නේ නැහැ. කියලා තියෙන්නේ. නේද? ඒක බොරුවක් කියලා තමයි මම කියන්නේ. ඔක්කොම බොරු කතා. ඔව් ඒක තමයි. අපි ටික ටික යන් එතකොට දැන් ලක්ෂ 4 පිට උඩින් යන්න පුළුවන්ද? නේද? එතකොට අනිත් එක දැන් මිනිස් කයක දුර දැන් උසනේ දුර කියන්නේ දැන් අපි කෙලින් හිටවුවොත් උස බිමට ඇරියොත් දිගනේ. එතකොට දැන් මිනිස් කයක උස කියන්නේ අඩි 6යිනේ 7ක් කියමුකෝ. එතකොට දැන් මේක බිම දිගා වුණොත් දිග අඩි 7යිනේ. එතකොට මිනිස් කයක පළල කියලා කියන්නේ අපේ මහතනේ. ඉතින් අපේ මහත උපරිම අඩියයි අඩි 2යි කියන්නේ දෙකක් කියන්න පුළුවන් නේද? අඩි 3ක්ම කියමුකෝ. අඩි 3ක් මහත මිනිස්සු ලෝකේ නෑනේ. අපි හැම අඩි 3ක් ගත්තත් දැන් මේ සාමාන්‍ය බුදුවරයෙකුට අඩි 7ක් දිග වලකින් අඩි 3ක් ගැඹුර වලකින් සිවුර උස්සගෙන බිමින් යන්න පුළුවන්නේ. දැන් එතකොට මේ මිනිහෙක් මෙහෙම නිදාගෙන ඉද්දි ලක්ෂ 4ක් මෙහෙම ඇඟ උඩින් යයිද ඒ? බොරු තමයි. මම නම් හමුදුරන මගේ පුද්ගලික හැඟීම ওই ජාතක කතා 547ම බොරු. ඒවා මේ අද විද්‍යාවට
ඔරොත්තු දෙන්නේ නෑනේ සුරංගනා කතා. දැන් අපිට දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, ස්වර්ග ගැන කතා කරන්න පුළුවන්නේ. ඒ කතා කළාට ඒව ඔක්කොම සාහිත්‍යය. දැන් මම එකක් කියන්නම්. ඔය ජාතක කතා වලට එන්න ඉස්සර වෙලා අපි කියනවා මේක ආගම් කිසිම ආගමකින් තහනම් කරන්න බෑ. අපේ ආගමෙන් තහනම් කරන්න බෑ අපිට පරිශන කිරීම. ඔයක තමයි. ඔව්, දැන් ඒ තහනම් රජයට කරන්න බෑ. තහනම් කරලානේ තියෙන්නේ. දැන් අපි මේවා තහනම් ගවේෂණය කරන්න බෑ හැමදෙරෝනේ. ඒ වුණාට අපි දැන් මේවා ගවේෂණාත්මක කියනකොට දැන් අපිට කියන්නේ දහම විකෘති කරන්නෝ කියලා. පොඩ්ඩක් අපි මෙහෙම කරමුකෝ. දැන් අපි කියනවා සිද්ධාර්ථ කුමාරයා මේ ලෝකට එනකට දැන් වෙස්සන්තර රජුරෝ තමන්ගේ අමුදරුවෝ දන් දීම වගේ පාපගත. මම පාපගත කිරියා. පැහැදිලිවම. ඒව කරන්නේ නෑනේ. අද කාලේ ඊට දෙන්නෙම නෑ. ඔව්. එතකොට එතුමා මේ කරපු පාපගත පින්කම් තුලින් දිව්‍ය ලෝකට යනවා. දිව්‍ය ලෝක සාරාසංක කල්ප ගණනක් ඉඳලා ඕකත් උන්න ඔතනින් ගන්නකො දැන් සාරාසයන් කල්පලක්ෂය කියලා කියනවනේ. ඔව්. දැන් නිකන් මං ගණන් හදලා බැලුවා මේ AI තාක්ෂණයට දාලා මේ දැන් අපිට ගන්න තියෙන්නේ දැන් මූලාශ්‍රවල මේවා තනින් තනින් දැන් අපි හරි පහසුයි මේ අර AI තාක්ෂණය තුල මේ අන්තර්ජාලයට ගිහිල්ලා AI තාක්ෂණයට අපි ප්‍රශ්නයක් දාපුවාම එයා උත්තරයක් දෙනවා. දැන් ඔය මේ දීපංකර බුදුහාමුදුරුවන්ගේ වඩින එකේ ලක්ෂ 4ක් තියෙනවායි කියලාත් මම ඒකෙන් තමයි දැන් ගත්තේ. ඔය සාරාසයන් කල්පලක්ෂය ගැන කියනකොට ඒක ලීවොත් එහෙම 1.140ක් වෙනවලු. කියන්න බැරි තරම්. කියන්න එතකොට මේ පෘථුවිය බිහි වෙලා තාම අවුරුදු කෝටි 450යි. එතකොට කෝටි 450යි කියන්නේ උප්පරිමට ලිව්වත් 1.10යි යන්නේ. දැන් එතකොට සාරාසයන් කල්පලක්ෂයක් කියන එක එතකොට පෘථුවිය බිහි වෙන්නත් කලින් බුදුහාමුදුරුවෝ පෙරම් පුරලා තියෙනවා කියන එක මේකේ අර්ථය. එතකොට හාමුදුරනේ අපි බලන්න ඕනේ මම මේ කියන්නාවේ අපිට ඒව තර්ක කරන්න පුළුවන්කම තියෙන අපි බෞද්ධයෝ. රජයට නවත්තන්න බෑ, කිසිම රජයකට නවත්තන්න බෑ මිනිහාගේ බුද්ධිය අනුකූල තර්ක ඉදිරිපත් කරනවා. නීති ගේනවනේ මේවා කතා කරන්න අර මොකද්ද කොහොමද ඒක ජාතික උරුම මං ඉස්සලා රමත ජාතික මටත් ඕක ලියුම් වල තිබුණා. ජාතික උරුමයක් කරපේවා ගැන අපට විවේචනය කරන්න බැයිලු. එහෙම ඒක කරන්න බැරි මොකෝ. දැන් මෙන්න මේකයි මම කියන්නේ මේක දෙන්න ඕනේ අපි. අර ඒ දෙවියා වෙසන්තර වෙලා හිටපු දෙවියා එක ගමනම හිතනවා දැන් තාරාසංක කල්ප ලක්ෂ ගානකට පස්සේ ලොවදියා බලනවා. එතකොට පස්මා බැලුම් කියන එක බලනවා. පස්මා බැලුම් බලලා මේක මම කෙටියෙන් කියන්නේ මේ දෙවියා ඇවිල්ලා මහාමායා දේවිගේ කුසට රිංගනවා කියනවා. බුදුහාමුදුරුවෝ අනුමත කරන්නේ නෑනේ. ඉතින් බුදුහාමුදුරුවෝ අනුමත නොකරනේ අපි කතා කරන්න ඕනේ. ඊළඟට ක්‍රිස්තියානි ආගමේ කියනවා කතෝලික ආගමේ බය නැතුව කියන්න ඕනේ. ඒගොල්ලෝ එන්නේ මාත් එක්ක මම තර්ක කරන්න. ඒගොල්ලෝ බොරුනේ කියන්නේ. දෙයයන් වහන්සේ අවුරුදු 5500කට උඩදී මවන ලද මිනිසයා ආදම් සායගේ කතාවන්නේ තියෙන්නේ පට්ටපල් බොරු. ඒගොල්ලෝ දන්නවා බොරු කියලා. දෙයයන් වහන්සේ බලනකට මිනිසා ක්‍රමක්‍රමෙන් මේ පාපයට බර වෙලා ගමන් කරනවා. එතකොට දෙයයන් වහන්සේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා කන්‍යා මරියගේ බඩට රිංගුවා. ඒකට කුසට රිංගුවා කියනවා. ඉතින් ඔය දෙකෙන් ටිකක් අර ඒ කතා දෙකම එතකොට සමානයි. දෙකම සමානයි. මෙතන කන්‍යා කියන එක තියෙනවා නම් ඒ කන්‍යාවට ළමයි යම් වෙන්න බෑ. දැන් හරි ඒ මම පොඩි පැහැදිලි කිරීම දැන් ඔබතුමා කියනෝනේ දැන් ඔය බුදුහාමුදුරන්ගේ කතාවයි ක්‍රිස්තුසාංශේ කතාවයි නෝ සමාන කරන්නේ. ඉතින් ඔය වගේම තමයි ජෛන මහාවීරගේ කතාවත් ජෛන මහාවීරගේ මව ත්‍රිශූල කියලා ඒ කුසට ජෛන මහාවීරතුමාත් ආවේ දිව්‍ය ලෝකෙන්. ඒ දිව්‍ය ලෝකෙන් ඇවිල්ලා ඒකත් පසුල කතා. ඒ දිව්‍ය ලෝකෙන් ඇවිල්ලා ඒ ජෛන මහාවීරගේ අම්මගේ කුසට රිංගනකොට
ඔය සීන 16ක් දැක්කලු. එක සීන එක තියනවලු අර නෙළුම් මලයක් ගත්ත ඇත් පැටියෙක් වටේ කරකිලා මේ ජෛන මහවීරතුමාගේ මේ ඉතිහාස කතාවේ තියෙනවා. එතකොට දැන් ජෛන මහවීරතුමාත් ඇවිල්ලා තියෙන දිව්‍ය ලෝකෙන් මව් කුසට රිංගලා. සිද්ධාර්ථ කුමාරයා ඇවිල්ලා තියෙන්නේ දිව්‍ය ලෝකෙන් මව් කුසට රිංගලා. දැන් ඔය කියන හැටි මම අද තමයි අහුවේ. දැන් මරියතුමියටත් ඇවිල්ලා තියෙන්නේ මේ දිව්‍ය ලෝකෙන් ඇවිල්ලා මව් කුසට රිංගලා. දැන් අතන සමානයි නේද දැන්? අතනත් කන්‍යා කියනවා. දැන් සිද්ධාර්ථ කුමාරයාගේ අම්මා එදා මේ අටල සමාදන් වෙලා හිටියයි කියලානේ කියන්නේ. ඉතින් අටල සමාදන් වෙලා හිටපුවම අර සිල්පදයක් කියනවනේ අබ්‍රහ්මචාරී හරි මොකක් හරි කියලා. දැන් එතකොට එදාට සංවාසය දෙන්න බෑනේ. එතකොට දැන් සංවාසය යෙදෙන්නේ නැතුව තමයි සිද්ධාර්ථ කුමාරයාත් උප්පත්ති ලැබලා තියෙන්නේ එතකොට. හැබැයි ජෛන ආගම පිළිපදව මම ටිකක් කියවලා තියෙනවා. මම අහලා තියෙන්නේ දැන් ඉන්දියානු ඉතිහාසෙත් තියෙනවනේ ජෛන මහවීරතුමා දිව්‍ය ලෝක පිළිගන්නේ නැහැ. ස්වර්ග පිළිගන්නේ නැහැ, බ්‍රහ්ම ලෝක පිළිගන්නේ නැහැ, දෙවියන් පිළිගන්නේ නැහැ, බ්‍රහ්මයෝ පිළිගන්නේ නැහැ. එතුමා දෙනවා කියන්නේ ජෛනාගමේ ජෛන ශාසනයට අතුල් වෙන්න භික්ෂුන් වහන්සේ කෙනෙකුට මුලින් දිවුරන්න ඕනේ දිවි හිමියෙන් සත්තමාංශයෙන් වැළකීමි කියලා. එතකොට ඔය දිව්‍ය ලෝක කතාව කියනකට හාමුදුරුවනේ අපි බලන්න ඕනේ පෘථිවියේ ඉඳලා සැතපුම් 254ක් උඩ තියෙන පොළොව කක්ෂය. ඒ පොළොව කක්ෂය කියන තැන කොච්චර මේ විස්තර කරන විද්‍යාවේ එතෙන්ට ටොන් 10 ගණන් පරති යකඩ කුඩ්ඩියක් ඇරියක් ඒක ශනිකව ගෙනි අරන් අලු විසිරලා යනවා කියලා. එහෙනම් දිව්‍ය ලෝක තියෙන්නේ ඔකෙන් ඉහළට පල්ලෙහාට කියන එක අපිට තේරුම් ගන්න ඕනේ. එතකොට අපි කවුරුත් දන්නේ නැහැ. අපිට ඇඳලා පෙන්නන්න පුළුවන් ප්‍රතිමා හදලා පෙන්නන්න පුළුවන්. මම දිව්‍ය ලෝක පිළිගන්නේ නැහැ. දෙවියෝ යක්ෂයෝ පිළිගන්නේත් නැහැ. එතකොට දෙවියෝ දේවතාවෝ කොම්බරු. දෙවියෝ එතකොට අපාය අපි ඉන්න මේ ඔයකේ අපි කියනවා කොයි ආගමේ කියනවා ඇති පොළොව යට තියෙනවා කියලා අපායන් සහ නාගලෝක අසුරලෝක. නමුත් තාම හම්බෙලා නැහැ. ඇත්ත කතාව ඕකනේ. ඔය එක දිව්‍ය ලෝකයක් ඒ වුණාට දැන් මේ 2020 අර කැලණිය පන්සල ගාව නාගලෝකෙන් ධාතු ගෙනාවා. ඒව බොරුනේ. ඉතින් මෙච්චර අන්තිම බොරුකාරේ. ඉතින් මෙච්චර දියුණු තාක්ෂණයක් තියෙනකොට මේ වගේ මිනිස්සු රැවටිලා ලක්ෂ ගණන් පොලිමේ ආවනේ. ඒකෝට මේ මෙච්චර දියුණු තාක්ෂණයක් තියෙන කාලෙකත් මිනිස්සු රැවටෙනවා නම් 2020 වගේ කාලෙක අවුරුදු 2500කට කලින් මිනිස්සු කොච්චර රැවටෙන්න ඇද්ද මේ වගේ බොරු කියනවා. මේ කැලණිය පන්සලේ හාමුදුරුවෝ කළේ තනිකර බොරුවන්නේ. එයාගේ গুপ্ত විද්‍යා ගුප්ත විද්‍යා එයා ගුරුවරයා කියලා කියනවා. තවත් මොනවාරක එයත් එක්ක ගිහිල්ලා තමයි මේ ධාතු කරුණුව ගේන්නේ. කොහේ තියෙන ධාතුද? බුදුහාමුදුරුවෝ ධාතුව මේ ඇටකටුව දාන්න කියලා නැහැ, කෙස දාන්න කියලා නැහැ, දත්ත දාන්න කියලා නැහැ. මේ බෞද්ධෝ කරන්නේ ඔක්කොම බොරු. ඕවා තියෙන්නේ දේවාගම් වල. දේවාගම් කියන්නේ ඉන්දියාවේ බ්‍රාහ්මණ ආගම් වල ඒ පූජකයෝ මැරුණාම ඒ පූජකයන්ගේ කෙස් දත් නියපොතු අරගෙන බුදුහාමුදුරන්ගේ නියපොතු වඳින්නේ මොකටද? ඉතින් ඒක තමයි අපි වඳිනවානේ. ඉතින් ඒක තමයි දැන් අපි මේකෙන් මේ ගවේෂණය කරගෙන යන්න මං උත්සාහවන්ත වෙන්නේ. දැන් මොකද මේ බොරුව තුලම මිනිස්සු ජීවත් වෙන නිසා මිනිසුන්ට නිවන මග හැරෙනවා. දැන් අපි ඉස්සල්ලාම කතා කරන්නේ මේ අපේ නිවන වැහුණ තැන් මේ ඉතිහාසයේ තියෙන බොරුවේ. එතකොට දැන් බුදුහාමුදුරෝ කියපු නිවන තියෙන්නේ වෙන තැනක. දැන් එතකොට අපිට පොඩි කාලේ ඉඳලම උගන්වනවානේ නිවන් දකින්න බෑ පෙරපින් මදි කියලා. එතකොට පෙරපින් මදි නම් දැන් මේ දවස්වල අපේ සමහර අම්මලා තාත්තලා ඉන්නවා හාල් මැස්සෙක්වත් කන්නේ නැහැ. හොඳේ 4 පොයට සිල් ගන්නවා. එතකොට එයාට පින් මදි. නමුත් මනුස්ස ඝාතන 1000ක් කරපු අඟුලිමාලට පින් ඇති. මනුස්ස ඝාතන 4000කටත් වඩා කරපු ආලවකට පින් ඇති. එතකොට දැන් මේ 4 පොයට සිල් ගන්න හාල් මැස්සෙක්වත් කන්නේ නැති අම්මට පින්මදි කියන එක කවුද කිව්වේ? දැන් මේ මට ඕනේ චූලවංශ මහත්තයා මෙන්න මම නිවන කියන එක ප්‍රත්‍යක්ෂ කරලා තියෙන්නේ. නමුත් මේ
මට එහෙම තව කාටවත් කියලා දුන්නයි කියලා මට ඇති වාසියකුත් නෑ. අවාසිම තමයි වෙන්නේ. මට කාලේ නැති වෙනවනේ. නමුත් අර මං දැන් මමත් අපරාධකාරයෙක් වෙලානේ තියෙන්නේ. දැන් මේ මම දැක්ක නිවන හරියට කියලා නැත්තම් අපරාධකාරයෙක් වෙන්න එපා. වෙන්න ඕනේ නෑ. ඔබ වහන්සේව මම රකින්නවා. මාත් එක්ක වාදෙට එන්නේ කියන්නේ ඔය හාමුදුරුවන්ට ඔය කියන ඔබ වහන්සේට විරුද්ධව කතා කරන හාමුදුරුවෝ කෙනෙකුට එන්නේ කියන්නේ ඒගොල්ලෝ විද්‍යාව දන්නවද? විද්‍යාව දන්න නම් භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ජීව විද්‍යාව පිළිබඳව සුළු දැනුමක් කරේ අපේ හාමුදුරුවන්ට දීලා තියෙන්න ඕනේ. දෙනවද? ආණ්ඩුව දෙනවද? ආණ්ඩුව එක කරන්න ඕනේ. ඒ කියන්නේ සාමාන්‍ය අධ්‍යාපනයේදී මේ භෞතික ජීව විද්‍යාත්මක රසායනික දැනුමක් දෙන්න ඕනේ. එතකොට මේක නිවන ගැන කතා කරනකොට ඔබ වහන්සේ කියන නිවන තියෙන ප්‍රඥාවන්තයට. ප්‍රඥාවන්තයා කියන්නේ මේ ලෝකේ ස්වභාවය හරියට තේරුම් ගත්ත එක්කෙනානේ. එයා නිර්වාණෙත් එක්ක ජීවත් වෙන්නේ. එතකොට ඒකට පිට මොනවා හරි කියනවා නම් ඒගොල්ලෝ මෝඩයෝ. හාමුදුරු කෙනෙක් වේවා, ගිහියෙක් වේවා කියනවා නම් ඊ.ඩබ්ලිව් අධිකාරම් මහත්තයා මේ රටේ හිටපු ඉතා බුද්ධිමත් උපාසකවරයෙක්, විද්‍යාඥයෙක්. එතුමා කියනවා භාවනා කිරීමත් කරන්නත් අභින් කන්නත් දෙන්නම් එකයි කියලා. බොරුද ඇත්තද? භාවනා කරගෙන ඉන්න අය දාස් ගණන් තියාම මම පරීක්ෂණ කරලා තියෙනවා බලාගෙන මේ ඔක්කොම නිකන් අන්ධ මන්ද වෙලා ඉන්නේ. කරන භාවනාවකුත් නැහැ, කරන්න පුළුවන් හාස්කමකුත් නැහැ. භාවනා ගුරුවරයාමකුත් දන්නේ නැහැ, භාවනා කරන මිනිහා දන්නේ නැහැ. ඕක තමයි අපේ රටේ තියෙන තත්ත්වය. ඔව් ඒ කියන්නේ දැන් අපි ඔය භාවනා කියලා චූලවංශ මහත්තයා මේ කතා කරන්නේ අපි ක්‍රමානුකූලව යන් ඔය භාවනා කියලා ගන්නේ බුද්ධඝෝෂ කියන දැන් ලංකාවේ නම් කියන්නේ බුද්ධඝෝෂ හාමුදුරුවන්ට අනුබුදු කියලානේ. හරිද? එතකොට ඒ බුද්ධඝෝෂ කියන අනුබුදු කෙනා ගැන හොයනකොට මෙයා මේ ඉන්දියාවේ ත්‍රිවේද පරප්‍රාප්ත බ්‍රාහ්මණයෙක් කියලා විසුද්ධි මාර්ගයේ පටන් ගන්නකොටම කියනවා. එතකොට විසුද්ධි මාර්ගයේ තියෙනවානේ බුද්ධඝෝෂ හාමුදුරුවෝ ත්‍රිවේද පරප්‍රාප්තයි කියලා. විසුද්ධි මාර්ගය ගැන තමයි ඉතල මට මතක නැති වුණේ. ඔව්. එතකොට ඒ ත්‍රිවේද පරප්‍රාප්ත බ්‍රාහ්මණයෙකුට දෙනවද මේ ලංකාවේ මේ මහා විහාරයේ පොත් ටික කියවලා ඒවා වැරදි කියලා ඒවට අට කතා ලියලා ලියපු පළවෙනි මේ අට කතාවනේ දැන් ඔය විසුද්ධි මාර්ගේ. ඔන්න විසුද්ධි මාර්ගයේ තමයි තියෙන්නේ ඔය සම 40 කර්මස්ථාන කියලා භාවනාව. දැන් බුදු දහමේ තියෙන භාවනාව එහෙම එකක් නෙමෙයි. නමුත් දැන් මෙතන අපට ඔය ත්‍රිපිටකය ඇතුළුව ඔය විසුද්ධි මාර්ගයේ පදනම් කරගත්ත තියෙනවනේ සමන්තපාසාදිකවාදී බුද්ධඝෝෂ හාමුදුරුවෝ ලියපු අට කතා 17ක්. එතකොට මේ වගේ මේ තියෙන්නේ ඇත්තටම මේ බුදුහාමුදුරුවෝ අවබෝධ කරලා දේශනා කරපු නිවන් මාර්ගයට වඩා හාත්පසින්ම වෙනස් කතාවක්. නමුත් අද ලෝකයේ ඔය බෞද්ධයි කියලා ඇත්තට මේ බුද්ධහ ගංකාරය බුද්ධහ ගමයි බෞද්ධ දර්ශනයයි කියන්නේ අහසට පොළ වගේ දෙකක්නේ. එතකොට මේ නමුත් ඔය අර ඔබතුමා කියනවා වගේ භාවනා කවුද අධිකාරම් මහත්තයා මම ඒක අදමයි ඇහුවේ. අධිකාරම් මහත්තයා එහෙම කියලා තියෙනවා නම් ඔය භාවනාවේ අභිංකයවයි එකයි කියලා හරි නිර්මාණාත්මක අදහසක් ඒක. ඒක නිසා දැන් අපි පළවෙනි වැඩසටහන අපි මෙතනින් ඉවර කරමු. දැන් මට ඕනේ දැන් මේ දීපංකර බුදුහාමුදුරන්ගේ නියත විවරණ ගත්තයි කියන කතාවේ ඉඳලම අපට තියෙන්නේ මිත්‍යා සංකල්ප ටිකක්නේ. එහෙම ලක්ෂ 4ක් එකපාර වඩින්න පුළුවන්ද පයි. එතකොට අපි දැක්කනේ දැන් මම විතරයි මුළු ලංකාවෙම පාගමනකට අර ඇමරිකන් හාමුදුරුවෝ ඇවිල්ලා ලංකාවේ කිසිම හාමුදුරු කෙනෙක් සම්බන්ධ වුණේ නැහැ. මං විතරයි ඔය කෑගල්ල ඉඳලා තෝලංගමුට එනකම් පයින් ආවේ. එතකොට ඔය හාමුදුරුවෝ 16 දෙනයිනේ හිටියේ. ඔය හාමුදුරුවෝ 16 දෙනා එනකොට අපි දැක්කනේ ආපු විජ්ජුම්පරය. එතකොට ලක්ෂ 4ක් පයින් වඩිනකොට දැන් මේ 16කට කෑම බීම් දෙන්න අරවා මේක හරි අමාරුයි. ලක්ෂ 4ක් පයින් වඩිනකොට එකවර කවුද ඔයාට ආහාර දුන්නේ? එහෙම දෙන්න පුළුවන්ද ලක්ෂ 4කට එකට? මම මේක අදහස් කරන්නේ අපේ මේ සිද්ධාර්ථ බුදුන් හාමුදුරුවෝ පළවෙනි අවවාද තමයි භික්ෂුන් වහන්සේලාට දෙන පළවෙනි ධර්ම සංගණයෙන් පස්සේ භික්ෂුන් දෙනමත් එකමග නොයන්න. වෙන වෙනම වඩින්න කියලා.
එතකට ආහාර ප්‍රශ්න විසඳෙනවානේ. පැහැදිලිවම. ඔව් විසඳෙනවා. එතකට අපිත් මෙතන ඉඳන් ගන්නවා ධර්මපාලතුමා ඕක දැනගෙන හ්ම්. අපේ භික්ෂුන් වහන්සේට ওই දෙමටකොට පැත්තේදී එකතු කරලා කියනවා මේ උදේට දවාලට මේ ගෙවල් වලට වඩින්න එපා. හ්ම්. මේ අම්මලා කොහොමද ඔබ වහන්සේලාට දානෙ දෙන්නේ? හරි කරදරයක්නේ. ඒකෙන්ද ඒගොල්ලොන් එකතු කරලා දාන අර සීට්ටු ක්‍රමයක් හදලා බාර දෙමු. බාර දීලා පන්සලට ගෙන්න ගන්න හදන්නේ. එයා තමයි ලංකාවේ මේ මෑත කාලේදී හාමුදුරුවන්ගේ පිටිසිකා වැඩිම නවත්තන්න කියලා උපදෙස් දීලා විද්‍යාත්මක ක්‍රමයක් ප්‍රකාශ කළේ. ඒ බුදුහාමුදුරුවෝ කියන්නේත් ඕකනේ. සිය ගණන් දහස් ගණන් තියත් දෙන්නෙක් වඩින්න එපා කියලා කියනවා. ඔව් දැන් එහෙම ධර්මපාල මහත්තයාද ඔය දැන් පිණ්ඩපාතේ වඩින ක්‍රමයට විරුද්ධව ඉඳලා පන්සලට දාන සීට්ටු ක්‍රමයක් ඇති කරේ. දැන් ධර්මපාල මහත්තයාද එතකොට ඔය පිටුසිඟා වඩින ක්‍රමය නවත්තන්නයි කියලා දාන සීට්ටු. ලංකාවේ එයා තමයි නැවතුනේ. නැවත් කියන්නේ එයා බැලුවා නෑ ඒකේ හරි දැන් ඔබතුමා ඔය කියන එකේ දාර්ශනික පදනමක් තියෙනවා. දැන් අපි අනගාരിക ධර්මපාලතුමා ගැන වෙනම කතිකාවතක් කරන්න ඕනේ. දැන් අපිට નિયમિત පිණ්ඩපාතේනේ. දැන් පිණ්ඩපාතේ නම් අපි එක්කෙනෙක්නේ වඩින්න ඕනේ. එතකොට දැන් මේ පිණ්ඩපාතේ වඩිනකොට තමයි එකක් තමයි පිණ්ඩපාතේ තමයි අපිට උදේට කායික ව්‍යායාමය ලැබෙන්නේ. අනිත් එක දැන් අපිට දානයක් හටගෙනකොට මිනිස්සු කොයිතරම් මහන්සි වෙනවද කියන්නකෝ. දැන් මම මෙතන මේ තනියම ආහාරයක් සකස් කරගෙන ඉන්නේ. ඒතකොට දැන් මිනිස්සු දාන ගේන්න පටන් ගත්තා. මගේ බණහන කීප දෙනෙක්. දැන් මං ගණන් හදලා බලනකොට මම විතරනේ ඉන්නේ. දැන් එක අම්මා කෙනෙක් දාන ගේනවා අර පාර්ලිමේන්තුව පැත්තේ ඉඳලා. ඒතකොට ත්‍රිවිල් එකට 1300යි. යන්න එන්න 2600යි. එතකොට දැන් ඒ අම්මා දානෙට සකස් කරන් ගත්තා රුපියල් 3. දැන් මේ එක මිනිහාගේ දානෙට අර අම්මා රුපියල් 7000ක් විතර වියදම් කරනවානේ. දැන් එතකොට මම දැන් ඒ දාන කේ නවත්තලා මට කීයක් හරි දුන්නාම මම ඒකෙන් උයාගෙන ආහාර ටික ගන්නවා. දැන් ඔය පිණ්ඩපාතේ වඩිනකොට ඒ ගෙදර උයලා තියෙන එකක් නේ අපිට දෙන්නේ. මේකට වෙන ලොකු සූදානමක් නැහැ, මුදලක් වැය කරන්නේ නැහැ. අපි ගෙවල් 4-5කින් පිණ්ඩපාතේ කර දැන් මේක තමයි මේ සංවිධානාත්මකව කවුරුන් හෝ ඔන්න ඔය පිණ්ඩපාත ක්‍රමේ නවත්තලා දාන සීට්ටු ක්‍රමයක් ඇති කරලා පන්සලට දාන දෙන්න ක්‍රමයක් ආරම්භ කරා නම් ඒකත් මේ නිවන් මාර්ගට ගහපු ලොකු පහරක් කියන එක මට දැන් ඔබතුමා කියනකොට ඒකේ දැන් අපිට තේරෙන්නේ නැහැ චූලවංශ මහත්තයා මේක වහලා ගහපු තැන් ටික. ඉතින් මම මේ ටික අපි උත්සාහ කරන්න ගන්නේ අපි නිවන් දකින්න යනවා නම් අපි මේ නිවන වහපු තැන් ඉස්සලම හොයා ගන්න ඕනේ. ඒක තැනක් තමයි බුද්ධඝෝෂ හාමුදුරුවෝ වහපු වැහිල්ල. ඒක අපිට තේරුන්නේ නැති වුණාට මෑත කාලේ අපිට නිවන වහපු පොත් තියෙනවා ගොඩක්. දැන් බුද්ධඝෝෂ හාමුදුරුවෝ අපිට තේරුන්නේ නැහැ. මම කෙලින්ම කියනවා හාමුදුරුවෝ බුද්ධඝෝෂ කියන්නේ සිංහලගේ පරමහතුරේ. බුද්ධඝෝෂ බුද්ධ දත්ත එතන ධම්මපාල කියලාත් ඉන්නවා. මහානාම. දෙමළ 4 දෙනෙක්. එතෙන්ට තමයි අපි එන්න ඕනේ. ඒගොල්ලෝ ඇවිල්ලා කලේ සිංහල රජු මරලා සොත්තේ දෙනට ඔටුනු පැලැන්දුවා. එන එතනින් අපි එතනින් කොතන හරි කවදා හරි පටන් ගන්න ඕනේ. ඔව් නෑ මම එතෙන්ට එනවා. මට මේ අද ඉස්සෙල්ලාම මේ ආරම්භයක් ලෙස ගන්න ඕනකම තිබුණේ මේකේ ඉතිහාසයේ දැන් නියත විවරණ ගත්ත තැන ඉඳලම බොරුනේ මේ තියෙන්නේ. ඔක්කොම බොරු. එතකොට එහෙම උඩින් යන කෙනෙක් මේ ලක්ෂ 4ක් වඩින හාමුදුරුවෝගේ මේ අඩි 6ක් දිග මේ අඩි 4 අඩි 3ක් පළල වලකට බහැලා දැන් ඒ කියන්නේ අපි මේ බොරුව හැමදාම ගෙනියන. මම කියන්නේ බොරුව අපි ගෙනියනවා නම් ඒක අපරාධයක් කියලා මට තේරෙයි. ඉතින් මේක කවුරු හරි මේක විවරණය කරන්න ඕනේ. ඉතින් මේක විවරණය කරන්න ඕන නිසා මම මුල් කාලේ මේ මෑත කාලේ ශිරාන් ධර්ණිකල මහත්තයත් එක්ක එකතු වෙලා මං කිව්වා ශිරාන් ධර්ණිකල මහත්තයා මේ ජීවිතය අවසන් කරන්න කලින් මම හම්බෙලා මම ඔය පොත් ටික මට දෙන්න ඔබතුමා කරපු අධ්‍යයනයන් ටික දෙන්න. මේක කවදා ඔබතුමාගෙන් පස්සේ මේක කොහෙටත් නෑ ඔහොම මාත් එක්ක යට වෙලා ගියාවයි කිව්වා. ඉතින් එතකොට අධ්‍යයනය කරනකොට තමයි මට තේරුනේ ඔබතුමා මේ වීඩියෝ එකක් දෙකක් බලනකොට තේරුණා මේ සෑහෙන මේ ඉතිහාසයක් මේ ඇතුලේ තියාගෙන මේ එළියට දාන්න බැරුව ඉන්නවනේ. දැන් අර පතිආරති මහත්තයා ඉතිහාසය ගැන දැනගෙන ඒවා කියන්න බැරි ක්‍රමටම මානසික රෝගියෙක් වෙලා ඉන්නේ. දැන් ඒවා පිළිගන්නේ නැහනේ. අපි ඉන්නේ අර අනුසෝතගාමී වැඩේමනේ ඉන්නේ. පොතේ තියෙන එකමයි පිළිගන්නේ. තර්කානුකූලව යමක් කියන එක පිළිගන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි මේ අදින් ආරම්භ කරන මේ වැඩපිළිවෙලදී බලාපොරොත්තුව තමයි
අර ඉතින් මේක අර නියපොත්තට ගන්න පස් චුට්ට වගේ තම හැමෝටම මේක තේරෙන්නේ නැහැ. නමුත් අර මට ඕනේ ඇත්තට මම පිරිනිවන් පාන්න හරි මැරෙන්න හරි කලින් මේ සත්‍ය කාට හරි මේක ඊගාව පරම්පරාවට හරි හැමදාම මේ බොරුව දැන් හිතන්නකො මේ බොරුව කොච්චර යනවාද කියලා දැන් අද කාලේ කරන පින්කම් බලන්නකො මිනිස්සු කොච්චර රවට්ටලාද නිවන කියන්නේ වෙන එකක් මේ අපිට මේ ආත්ම නිවන් දකින්න බෑ මෛත්‍රී බුදුහාමුදුරුව හම්බෙන්න ඕනයි කියලා මේ සාමාන්‍ය මිනිස්සු නෙමෙයි මේ ආචාර්ය මහාචාර්යවරු ඔය මේ පින්කම් කියලා මේ ඊවට මිනිස්සු රැව දැන් තව ටික දවසකින් කටන පින්කම් කියලා එකක් පටන් ගන්නවනේ. දැන් මිනිස්සු කොච්චර රැවටෙනවද මේවට. ඉතින් ඒ නිසා අපි ක්‍රමානුකූලව දැන් අපි දැන් වැරදි පාරක යනවා නම් ඒ පාර පෙන්නලා එපැයි හරි පාරට ගන්න. ඉතින් හරි පාරට ගන්න බෑනේ අපි වැරදි පාර යද්දි. ඉතින් ඒ නිසා හුඟක් අය කැමති නෑ ඒ වහිම තිබුණාවයි අපිට මේ ඉතින් නිවන් දකින්න එකේ නිවනේ හුලඟක්වත් වදින්නේ නැති මිනිස්සුන්ට අපි නිවන කියලා දෙන්න ඉස්සර මේ ගියපු වැරදි පාර පෙන්වන්න එපා. ඉතින් ඒ නිසා අපි බලමු මේක කොටසෙන් කොටස ගිහිල්ලා හාමුදුරුවෝ කරන්න හාමුදුරුවනේ මම සම්පූර්ණව සහයෝගය දෙනවා ඔබ වහන්සේ අපිට අපි මේ ජීවත් වෙන પરම්පරාව තුල මේ අවුරුදු 100ක ජීවිතයක් නේ අපිට තියෙන්නේ 100ට අඩු වෙනවා. මේ කාලය තුල ඔබ වහන්සේ තමයි මම තාම ගෞරවයෙන් පිළිගන්න එකම භික්ෂුන් වහන්සේ. මාත් එක්ක අනිත් භික්ෂුන් වහන්සේලා තර්ක කරන්නේ මොකද බොරු කියන්නේ. ඒකම මොන්දට පිළිගන්නවා. ඔබ වහන්සේ ඇත්ත කියන්න බය වෙන්න එපා. ප්‍රඥාව තමයි නිවන කියන්නේ. ඔබ වහන්සේ පාරේ යනවා. ප්‍රඥාව පඤ්ඤාවත්තස්ස අයං ධම්මෝ පඤ්ඤාවන්තස්ස අයං ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤාස්ස. ඒ කියන්නේ මේක දුෂ්ප්‍රඥයට තේරෙන්නේ නැහැ කියන එකනේ. ඉතින් ඒ නිසා එහෙනම් අද දවසේ අපි මේ කතාව මෙතනින් අවසන් කරලා චූලවංශ මහත්තයා අපි මේ තව දවසක අපි හමු යමු මේ ක්‍රමානුකූලව. එතකොට අපි ඊගාව දවසේ කොතනින්ද පටන් ගන්නෙ? දැන් මම අද ආරම්භයක් විතර අපේ රටේ අර ඔබතුමා කිව්වේ මේ මොකක්ද අර මේ හාමුදුරුවරු ඉන්දියාවෙන් ඇවිල්ලා ඔව් එතනින් පටන් ගත්තොත් හොඳයි. මොකද ඒක ඒ පොඩ්ඩක් කියන්නකෝ අවසන් කරන්න මොකක්ද සිද්ධිය පොඩ්ඩක් කියන්න. ඒකයි නේ හාමුදුරනේ බුද්ධ ගෝසල එනවා. බුද්ධ ගෝසල කුමන්ත්‍රණයක් කරලානේ එන්නේ. එතකට හාමුදුරුවෝ හොඳ උගත් හාමුදුරුවරු දැන් ඔබතුමා ඔක කියනකොට මූලාශ්‍රෝනේ හොඳේ නැත්තම් මේක දැන් අපිට හතරවෙනි තට්ටුවට යන්න ඉතිහාසය බලපු හාමුදුරු කෙනෙක් හොයාගන්න පුළුවන් නම් ඉන්දියානු ඉතිහාසය බලපු හාමුදුරු කෙනෙක් පර්සියානු ඉතිහාසය බලපු ඉරානේ දැන් ඉන්දියානු ඉතිහාසයේ තියෙනවද කොහේ හරි එහෙම ඉන්දියාවෙන් ලංකාවට පැවිදි වෙලා හාමුදුරු පිරිසක් ආවයි කියලා තියෙනවනේ. ඒක සක්‍රදිත්ත රජු ගැන තමයි අපි ගන්න ඕනේ. එයා තමයි ඉන්දියාවේ බෞද්ධ විශ්වවිද්‍යාල හැදුවේ. එතුමා තමයි අපේ රටට එවන්නේ පහයම් භික්ෂුන් වහන්සේ. මම ඉන්දියානු ඉතිහාසවල තියෙනවනේ. පහයම් භික්ෂුන් වහන්සේ වෙවන්නේ මෙහාට අපේ මහානාම රජුරන්ට සන්න ලිපි එහෙම දීලා මේ හාමුදුරන්ට උදව් කරන්න කියලා. ඒ කියන්නේ එයා කියනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ තියෙන්නේ හෙළදිව. මේක ලංකාව නෙවෙයිනේ හාමුදුරනේ. ලංකාව තියෙනවා දකුණු ඉන්දියාවේ. පහත් දියලුම් වලට අපි මේ වැව කියනවා වගේ ඒගොල්ලෝ කියන්නේ තාම්‍රබණ්ණී ගංගාවේ වතුර ගලා ගිහිල්ලා රැස් වෙන තැන පිටාර ජලේ ඒකට ලංකා කියලා කියන්නේ. මේ තාම්‍රබණ්ණී කියලා නම තියෙනවා මේකට. ලංකා කියලා නම තියෙන මේ ඔක්කොම කරන්නේ මේ දෙමළ හාමුදුරු ටිකනේ. එහෙමනම් එතනට තමයි එන්න ඕනේ. හරි එහෙනම් අපි ඊගාව දවසේ අපි ඔතනින් පටන් ගමු මේ බුද්ධ ගෝසලයෙන් පටන් ගන්නවා. අපේ හතුරෝ දැන් ඔබතුමා ඔය කියන ඒවට මට වගකීම් ගන්න බෑ. නෑ මම වගකීම් ගන්නවා. මම වගකීම් ගන්නවා. ඔව් දැන් මම ඉන්දියානු ඉතිහාසය ගැන මේ මට දැන් ටිකක් මම වයසින්දා ඒ වයස නිසාම තමයි මම මේ හොයාගෙන ආවේ. මොකද දැන් ඔබතුමා වගේ අයගේ මේ පස්සේ දැන් මේක කොහොම ගොනු වෙන්න නෑනේ තන. එතකොට දැන් මොකද දැන් ඔය මේ වගේ අර මේ ගවේෂණය කරලා හොයාගත්ත දැන් පතිආරත්ති මහත්තයා කියලා කියන කෙනා තරම් මතක ශක්තියක් තියෙන
ඒ වගේම මේ සෙල්ලිපි ගවේෂණය කරපු මට කිසිවෙක් හම්බෙලා නෑනේ. නමුත් ලොරි ඩ්‍රයිවර් කියලානේ මිනිස්සයාට ආමන්ත්‍රණය කරන්නේ. දැන් ලොරියක් තමයි එළිය. ඉතින් ලොරිය මිනිහගේ වෘත්තියනේ. දැන් ආචාර්ය මහාචාර්යවරුන්ට නැති ප්‍රායෝගික අවබෝධයක් ඒ මිනිස්සයාට තියෙනවනේ. නමුත් ඒ වගේ දැන් මේ දැන් අපි ගත්තොත් එහෙම ලෝකෙ හිටපු බුද්ධිමත්තු ගත්තහම මහා ලොකු විශ්වවිද්‍යාල ගිහිල්ලාද? දැන් තෝමස් අල්වා එඩිසන්ලා ගැන කතා කරනවා, ටෙස්ලාලා ගැන කතා කරනවා, අයින්ස්ටයින්ලා ගැන කතා කරනවා. මේ මහා ලොකු අධ්‍යාපනයක් තිබ්බ මිනිස්සු නෙමෙයිනේ. එතකොට දැන් මෙච්චර මේ දර්ශනයක් ඉදිරිපත් කරන ඉතිහාසයක් ඉදිරිපත් කරන මිනිසයාට කෙලින්ම ලොරි ඩ්‍රයිවර් කියලා පහතර දානවා මිසක් ඒ මිනිසයාට එහෙම ලොකු ශාස්ත්‍රීය දැනුමක් නැහැනේ. නමුත් ඒ තියෙන දැනුම ඒ සෙල්ලිපි කියවලා ඉතිහාසය ගැන කරන කතා ශ්‍රේෂ්ඨයිනේ. ඉතින් ඒ දැන් ඔබතුමා මම මේ ඇත්තටම මම දැන් අවුරුදු 7ක් 8කට කලින් දැක්කට මම ඉන්නවද නැද්දවත් දැනන් හිටියේ නැහැ. ඉතින් ඔබතුමා කොහොම හරි බණක් අහලා අපි දැන් නැවත සම්බන්ධ වුණානේ. ඒ නිසා අපි එහෙනම් ඊගාව දවසේ මේ වැඩසටහන අපි පටන් ගන්නවා. මේ අර ඉන්දියානු භික්ෂු ආක්‍රමණයත් එක්ක. ඔව් ආක්‍රමණයක් සිද්ධ වුණා. සිද්ධ වුණා. ඔව් සිද්ධ වුණා. ඒ සිද්ධ වෙච්ච හින්දා තමයි මේගොල්ලෝ ආවේ. එතනදී භික්ෂුන් 10 ගණනක් දෙමළ චීවරධාරීන් එනවා භික්ෂුන් වතේ. ඉතින් ඒගොල්ලන්ට දානෙට ආරාධනා කරලා දානෙ බෙදනකට අපේ සිංහල රජු මරනවා ඒගොල්ලෝ. ඒ භික්ෂුන් වහන්සේලා එකතු වෙලා තමයි මරන්නේ. ඒකට හවුල් වෙනවා බුද්ධඝෝසලා. ඉතින් බුද්ධඝෝස කොහොමද අපේ අටුවාචාරින් වෙන්නේ? ඔව්. අපි එහෙනම් ඒ ගැන ඊගාව වැඩසටහනෙන් අපි සාකච්ඡා කරමු. එහෙනම් අදින් පස්සේ අපි මේ ආරම්භ කරපු මේ කර්තව්‍ය ටික මේක ඉතින් අර තීරෙන්නේ මේ නියපොත්තර ගත්ත පස් චුට්ට හා සමාන කොටස තමයි. නමුත් අර මම කිව්වේ මම පිරිනුවම් පාන්න හරි මැරෙන්න හරි කලින් මේ අපි දැකපු මේ සත්‍ය මේක එලි කරේ නැත්තම් අපරාධකාරයෙක් ලෙස තමයි මට මේ දිවිය අවසන් කරන්න වෙන්නේ. ඉතින් ඒක නිසා තමයි මම මේක මේ හතරවෙනි තට්ටුව කියලා මේ ෆෝර්ත් ෆ්ලෝ කියලා නම දාගත්තේ. ඉතින් අපි කොහොම හරි අපි මේ වැරද්දෙන් අපි නිදහස් වෙන්න තමයි මේ උත්සාහ කරන්නේ. ඒකෙන් කවුරු හරි මේ ඉතිහාසය ගැන ඉතිහාසය හරියට දන්නේ නැති රටක ඉන්න මිනිස්සු කිසිම හරයක් නැහැනේ. තමන්ගේ ඉතිහාසයවත් හරියට දැනගන්න එපා. ඉතින් නිවනත් නැහැ ඉතිහාසයත් නැහැ. ඔහේ ගස්ගල් වැඳ ඉන්න සංස්කෘතියකට අපි හුරු වෙලා ඉන්නේ. හොඳයි එහෙමනම් ඔබතුමාට අද බොහොම ස්තුතිවන්ත වෙනවා මේ සාකච්ඡාවට සම්බන්ධ වුණාට. අපි මේක ක්‍රමානුකූලව පියවරෙන් පියවර මේ වෙනසී ගියපු හෙළ ඉතිහාසය අපි ඉස්මතු කරන්න උත්සාහවන්ත වෙමු. එහෙනම් ඔබතුමාට ගොඩාක් පින් සිද්ධ වෙනවා අද අපිත් එක්ක මේ සාකච්ඡාවට සම්බන්ධ වුණාට. සාදු සාදු සාදු.